ඉස්සෙල්ලාම සමන් ටික හොඳට ගම්මිරිස් ලුණු ටිකක් ගම්මිරිස් ටිකක් මිරිස් ටිකක් දාලා හමු මිරිස් දාලා හොඳට බැද ගන්න ඕනේ. බැදගෙන පොඩේ වතුර ගතිය යන ඊට පස්සේ කපාගත්ත ලුණු හමු මිරිස් කටු මිරිස් ඊට කපාගත්ත කරපිංචා සුදු ලුණු ඉඟුරු මේකට දාගන්න ඕනේ අබ ටිකක් අබ කුඩු තුන පහ ටිකක් බැදපු තුන පහ ටිකක් ටුට්ටක් කලවම් කරලා ඉවරලා බැලගත්ත සමන් ටික දාන්න වතුර හින්දෙන්න බැලගත්ත සමන් ටික දාලා හොඳට කලවම් කරලා ඊට පස්සේ අල පොඩි කරගත්ත අල ලාවට කෑලි ඉතින්න ඒක දාලා හොඳට කලවම් කරගන්න. මේක ටිකක් හොඳට කලවම් කරගන්න. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට බෝල හදාගන්න.